සෝෂල් මීඩියා වලට කොහොමද ඇල්ගොරිතම ඇප්ලයි වෙන්නේ? මුලින්ම බලමු සෝෂල් මීඩියා වලට ඇල්ගොරිතම් වැදගත් වෙන්නේ කියලා. මේ ප්ලැට්ෆෝම් වලට අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි යූසර් මේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ වැඩි වෙලාවක් තියාගන්න එක. ඉතින් මේ විදිහට යූසර් වැඩි වෙලාවක් ප්ලැට්ෆෝම් එකක් ඇතුලේ තියාගන්න නම් එයා ඉන්ටරෙස්ට් දේවල්, එයා ආස දේවල් මේක ඇතුලේ තියෙන්න ඕනේ. ඉතින් මේ එක එක යූසර්නෝ එයා ඉන්ටරෙස්ට් දේවල් එයාට ඩෙලිවර් කරන්න තමයි මේ ඇල්ගොරිතම් යූස් කරන්නේ. මෙතනින් එහාට කතා කරන්නේ ඇල්ගොරිතම් වැඩ කරන විදිය දැන හිටියනම් ගොඩක් වටිනවා. ඒක බලන්න පළවෙනි වීඩියෝ එකේ. ඇල්ගොරිතම් වැඩ කරන්නේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන සිස්ටම් එකට. එතකොට සෝෂල් මීඩියා වල ඉන්පුට් එක මොකක්ද? ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඔයා එන්ගේජ් වෙන, ඉන්ටරෙස්ට් වෙන කන්ටෙන්ට්. ඒ කියන්නේ ඔයා ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන කන්ටෙන්ට්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මෙන්න මේ ටික විතරයි කියලා. නෑ, ඇල්ගොරිතම් එක තව ගොඩාක් දේවල් මේකට යූස් කරනවා. ඔයා රියැක්ට් නොකලත් ඔයා නැවතිලා බලන් ඉන්න කන්ටෙන්ට් එක. ඔයා කන්ටෙන්ට් බලන වෙලාව, කන්ටෙන්ට් බලන ඩිවයිස් එක, ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න යාළුවෝ බලන කන්ටෙන්ට්. අල්ලපු ගෙදර මිනිස්සු බලන කන්ටෙන්ට්. ඔයා Google එකේ රැට බලන දේවල්. මේ වගේ ගොඩාක් සෙන්සිටිව් data මේ ඇල්ගොරිතම් එක යූස් කරනවා. එතකොට කොහොමද මේක ප්‍රොසෙස් කරන්නේ? මේක බලමු උදාහරණයක් එක්කම. ඔයා උදේ 8ත් 9ත් අතර ස්ක්‍රෝල් කරනකොට travel place එකක් දකිනවා. ඔයා කිසිම රියැක්ෂන් එකක් නොකලත් තප්පර 3ක් විතර ඒක දිහා බලන් ඉන්නවා. එතකොට එයා මේක මාක් කරගන්නවා. ඊට පස්සේ ආපහු වාරයක් වාට මෙහෙම මේ විදිහට travel place එකක් එවලා බලනවා. ඔයා ඒකට අර වගේම ඉන්ටරෙස්ට් එකක් දැක්කුවොත් එයා අයිඩෙන්ටිෆයි කරගන්නවා මෙයා travel place වලට කැමති. මෙයා platform එක ඇතුලේ තව ටිකක් වෙලා තියාගන්න නම් මෙයාට travel place පෙන්වන්න ඕන කියලා. ඒ වගේම හිතන්න රෑ 11ටත් ඔයාට travel place එකක් පෙන්වනවා. හැබැයි එතකොට ඔයා ඒක නැවතිලා බලන් ඉන්නේ නැතුව එකපාරින් ස්ක්‍රෝල් කරලා ලස්සන කෙල්ලගේ පස්සට දිහා බලනවා. එතකොට අයිඩෙන්ටිෆයි කරගන්නවා ඇල්ගොරිතම් එක මෙයාට රෑ 11ට travel place පෙන්වලා හරියන්නේ නැහැ. රෑ 11ට ලස්සන කෙල්ලන්ගේ පස්වල පෙන්වන්න ඕන කියලා. මේ විදිහට data ගොඩක් ඇනලයිස් කරලා ඔයාගේ behaviors තේරුම් ගනිමින් ඔයා ආස දේවල් වෝල් එකේ පෙන්වන එක තමයි social media algorithm වල process and output එක. මේක algorithm එක එකපාරක් කරලා නවතින දෙයක් නෙමෙයි. එයා හැම වෙලේම ඔයාව මොනිටර් කරනවා. ඔයා කරන හැමදේම එයා behavior එකක් විදිහට අරගෙන හැම වෙලාවෙම ඔයාගේ වෝල් එක ඔප්ටිමයිස් කරනවා. එක්ස්ට්‍රා පොයින්ට් එකක්. මේ algorithm එකෙන් ඔයාට ඔයා ගැන report එකක් ගන්න පුළුවන් වුණොත් ඔයාගේ behaviors ගැන ඔයත් නොදන්න ගොඩක් දේවල් ඔයාට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් social media algorithm කියන්නේ මැජික් එකක් නෙමෙයි. මේක ඇත්තටම කිව්වොත් ඔයාගේම කැඩපතක්.